කොහොමද ළමයි ඔයාලට ඉතින් නොවැම්බර් මාසේ සිදුවෙච්ච ගංවතුර ආපදා වලින් ඔයාලා හැමෝම දැන් යථා තත්ත්වයට පත් වෙමින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් දෙසැම්බර් මාසය කියන්නේ කතෝලික අපිට සුවිශේෂී වෙච්ච මාසයක්. නමුත් මේ ගංවතුර ආපදා එක්ක හරිම සිම්පල් විදිහට තමයි අපි අපේ නත්තල සැමරුවේ. ඉතින් අපේ නත්තල විතරක් නෙවෙයි අපේ මංගල්‍යත් යොදලා තිබුණේ දෙසැම්බර් මාසයට. එහෙනම් අපි බලමු අපේ නත්තල කොහොමද අපි චාම් විදිහට සැමරුවේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාලා මේ දකින්නේ අපේ මංගල්‍යයට කලින් දවස. ඒ කියන්නේ වෙස්පර් එක දවසේ. ඔයාලා කලින් දැක්කේ වෙස්පර් පූජාවනේ. ඉතින් මංගල්‍ය පූජා උදේ තියලා හවස් වෙද්දී අපි වීදි ගිහිල්ලා මංගල්‍ය අවසන් කරනවා. ඔයාලා ඔය දකින්නේ ඒ වීදි යන අවස්ථාවේ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. ඉතින් වීදි අවසානයේදී පල්ලියට ප්‍රතිමා වඩම්මන අවස්ථාව තමයි ඔයාලා මේ දකින්නේ. ඔයාලට පේනවනේ කොච්චර පිරිසක් ප්‍රතිමා වඩම්මන තෙක් බලාගෙන ඉන්නවද කියලා. ඉතින් මංගල්‍ය මෙහෙම අවසන් වෙද්දී නත්තලේ සමාරම්භය පටන් ගන්නවා. ඉතින් නත්තලේ නම් ලොකු වීඩියෝ එකක් මං ගාව නෑ. මං ගාව ෆොටෝ දෙක තුනක් නම් ඇති. මොකද නත්තල ගොඩාක් ලොකුවට අපි මේ පාර සැමරුවේ නැති නිසා. හරියටම 23 වෙනිදා අපි ගියා ගාල්ලේ. ගාල්ලේ යන්න සිද්ධ වුණා මොකද ගාල්ලේ අපේ සීයාගේ 3 මාසේ දානේ තිබිච්ච නිසා ඒකේ වීඩියෝ ටිකක් නම් මං ගාව ඇත්තේ. නත්තලේ නම් ලොකුවට වීඩියෝ වගේ නෑ. මොකද අපි නත්තල ලොකුවට සැමරුවේ නෑ. එදා ගිහින් ඇවිල්ලා නත්තල් පූජාවට ගිය ටික විතරයි. ඉතින් මම හිතනවා ඔයාලට ඒවා පෙන්නලා බෝරින් කරනවට වැඩිය ගාල්ලේ ගත්ත වීඩියෝ ටික විතරක් පෙන්නුවා නම් හොඳයි කියලා. මේක තමයි මම 2026 වසරට කළ පළවෙනි වීඩියෝ එක. හරි. එහෙනම් දැන් අපි බලමු නත්තලට වටපිටාව සලසලා තිබ්බේ කොහොමද කියලා. ලොකුවට වීඩියෝ උත්සාහ කරනවා ඔයාලට හොඳ වීඩියෝ එකක් ලබා දෙන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.